මස් මාළු නැති දවසට මස් මාළු වෙනුවට අපිට බිත්තර කරි එකක් මේ විදියට හදාගන්න තිබ්බොත් කොහොමද? එන්නකො මේ රසම රස බිත්තර කරි එක හදන විදිය බලන්න. මං මේ වෙලාවේ නයි කොච්චි කරලක් ඒ වගේම ලූණු ඒ වගේම කරපිංච අරගෙන තියෙනවා මෙතන. මම මේකට බිත්තර 4ක් දාගන්නවා. ඉතින් ඕගොල්ලොන්ගේ ගෙදර ඉන්න ප්‍රමාණයට අනුව ඕගොල්ලොන්ට පුළුවන් මේ බිත්තර ඔම්ලට් එකට බිත්තර අරගන්න. ඉතින් මේ විදිහට බිත්තර 4කින් හදාගත්තාම මේ ඔම්ලට් එක දාලා හදන කරි එක 6 දෙනෙක්ට 7 දෙනෙකුට වුණත් කන්න පුළුවන් ගොඩක් තියෙනවා ඒ කරි එකේ. මම මේකට ලුණු කුඩු ටිකක් ඒ වගේම කෑලි මිරිස් ටිකක් ඒ වගේම කහ කුඩු ටිකක් එකතු කරගන්නවා. එකතු කරලා තමයි මේ විදිහට ඔම්ලට් එක හදාගන්නේ. ඉතින් ඕගොල්ලොන්ට පුළුවන් මේ වෙලාවේ මේකට අමු තුන පහ ටිකක් ගම්මිරිස් කුඩු ටිකක් වගේ දෙයක් එකතු කරන්න. මම ඒ කිසිම දෙයක් එකතු කරන්නේ නැහැ. මොකද මම ඒක කරි එක හදන වෙලාවට එකතු කරන නිසා. ඉතින් හරිම සිම්පල් විදිහට මේ වගේ ඔම්ලට් එක හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ බිත්තර 4 හොන්දට මේ විදිහට ලුණු අවුමිරිස් ඒ දේවල් එක්ක මිශ්‍ර වෙන විදිහට හදලා අපිට ඔම්ලට් එක හදාගන්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලොන්ට නයි කොච්චි වෙනුවට අමු මිරිස්, මාළු මිරිස්, පිට රටක ඉන්න කෙනෙක්ට නම් බෙල් පෙපර් වගේ දෙයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ටිකක් සැරට ඒ වගේම මේ නයි කොච්චි දාලා හැදුවම වෙනස්ම රසක් එන හින්දා මම මේක එකතු කරලා හදාගන්නවා. හැබැයි මේ විදිහට නයි කොච්චි දානවා නම් මිරිස් එකතු කරද්දී සැලකිලිමත් වෙන්න. මොකද ගොඩාක් සැර නිසා. මම මේ විදිහට ඔම්ලට් එක උඩට උම්බලකඩ කුඩු ටිකක් එකතු කරලා හදා ගන්නවා. ඉතින් ඕගොල්ලොන්ට ඔම්ලට් එක හදනකොටම මේක එකතු කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඉතින් මේ විදිහට හොඳට පෑන් එකේ දෙපැත්ත දාලා මේක හදා ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍ය ප්‍රමාණයට මේක කපා ගන්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලොන්ට කැමති නම් මේක 4ට කපලා අරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම මේ කපන විදිහට කෑලි 5-6කට කපලා අරගන්නත් පුළුවන්. ඉතින් මම මේ වගේ ටිකක් පොඩි කෑලි කීපයකට මේක කපලා අරගන්නවා. ඒ වගේම පැතලි පෑන් එක හදපු නිසා ඔම්ලට් එකේ ඝනකමින් අඩුයි. ඉතින් ඕගොල්ලන්ට ඝනකම වැඩියෙන් හදාගන්න ඕන නම් මීට වඩා කුඩා පෑන් එකක හදාගන්න. ඊට පස්සේ තෙල් ටිකක් ලිපේ තියලා ඒකට උළුහාල් ටිකක් කුරුඳු පොතු කෑල්ලක් එකතු කරනවා. ඒකට මම මේ විදිහට සුදු ලුණු ටිකක් එකතු කරනවා. ලුණු ටිකක් එකතු කරනවා. රම්පේ කරපිංච ටිකක් එකතු කරනවා. එකතු කරලා මේක හොඳට බැදෙන්න දෙනවා. සාමාන්‍යයෙන් රන්වන් පාට නොඋනත් ඒ පාටට හුරු වෙනකන් මේක අපි බැදලා හදාගන්න ඕනේ. ඉතින් මේ ඔම්ලට් කරි එක මාරම රසයි. ඉතින් මේ වගේ ඔම්ලට් කරි එකක් එක්ක පාන්, බත්, ඉන්දියාප්ප, නූඩල් මේ ඕනම දෙයක් අපිට කෑමට අරගන්න පුළුවන්. ඊට පස්සේ තක්කාලි ටිකක් එකතු කරනවා. ඕගොල්ලොන්ට පුළුවන් සියඹලා ඉස්ම ටිකක් එකතු කරන්න තක්කාලි කන්න අකමැති කෙනෙක් නම්. ඉතින් තක්කාලි ටිකක් එකතු කරාම හොඳ වෙනස් රසයක් එනවා. ඊට පස්සේ මේකට මිරිස් පවුඩර් ටිකක් එකතු කරනවා. ඔම්ලට් එක ටිකක් සැර නිසා මිරිස් පවුඩර් එකතු කරද්දිත් සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ මේක හොඳට මේ විදියට මිශ්‍ර වෙන්න දීලා දියකිරි ටිකක් එකතු කරගන්නවා. දියකිරෙන් අපේ මේ ලුණු තෙම්පරාදුව තක්කලිත් එක්ක ටිකක් කුක් වෙන්න දෙනවා. මේ විදියට හොඳට මිශ්‍ර කරලා ඊට පස්සේ අපි හදාගත්ත ඔම්ලට් එකේ කෑලි ටික මේකට එකතු කරන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේ වෙලාවේ එකතු කරගන්නවා අමු තුන පහ ටිකක් ඒ වගේම කහ කුඩු ටිකක්. ඉතින් ඕගොල්ලොන්ට ගරම් මසාලා වගේ තියෙනවා නම් එකතු කරන්න පුළුවන්. ඒ වගේම ගම්මිරිස් කුඩු එකතු කරන්න පුළුවන්. ඉතින් මං එකතු කරගත්තේ අමු තුන පහ සහ කහ කුඩු ටිකක් විතරයි. හරිම රසට මේ ඔම්ලට් එකේ රසය දැනෙන විදිහට මේ කරි එක හදනවා නම් ඉතින් 3-5 වර්ග ගොඩාක් එකතු කරන්න අවශ්‍ය නැහැ. හරිම රසට මේක හදාගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ මේ ඔම්ලට් කෑලි ටිකක් කුඩාවට තියෙන එකෙන් මේක ඇතුළට හොඳට මේ ග්‍රේවි එක උරා ගන්නවා. ඉතින් ඒක නිසා මේ ඔම්ලට් කරි එක හදලා පැයක් විතර යනකොට හරිම රසයි. ඒ වගේම තමයි මේ ග්‍රේවි එක හරි ඉක්මනින් හිඳෙනවා. හේතුව තමයි මේ ඔම්ලට් එක ඇතුළට මේ ග්‍රේවි එක හොඳින් උරා ගන්න නිසා. ඉතින් රස අනුව ලුණු එකතු කරන්න. මොකද ඔම්ලට් එකටත් ලුණු එකතු කරලා තියෙන නිසා. ඊට පස්සේ හොඳ උක්කු මිටි කිරි එකතු කරන්න මේ වෙලාවේ. ඉතින්
ඉතින් ඕගොල්ලන්ට මේක ඉන්දියාප්ප වගේ කනවා නම් නූඩල් එකක් වගේ කනවා නම් ග්‍රේවි එක හොඳට තියලා අරගන්න. පාන් වගේ වුණත් එහෙම තමයි ග්‍රේවි එක තියෙන්න අරගන්න. මේක කන්න ඕගොල්ලෝ බත් එක්ක කනවා නම් ඕගොල්ලෝ මේක ටිකක් හින්දලා හදාගන්න. එතකොට හරීම රසයි. ඉතින් අන්තිමටම මම මේකට බැදපු 3-5 කුඩු ටිකක් එකතු කරනවා. ඒ කියන්නේ මස් කරි පවුඩර් කියන්නේ. අන්න ඒක ටිකක් එකතු කරනවා. කැමති නම් එනසාල් කුඩු ටිකක් එකතු කරන්න පුළුවන්. හොඳ රසයක්, හොඳ සුවඳක් එනවා. ඉතින් දැන් අපේ ඔම්ලට් කරි එක හදලා ඉවරයි. මේක හරිම රස, සුවඳ, ලාභදායී කරි එකක්. ඉතින් මස් මාළු කන්න බැරි අවස්ථාවක මේ ඔම්ලට් කරි එක තියෙනවා නම් ආයි මස් මාළු කිසිම දෙයක් ඕන වෙන්නේ නැහැ. ඉතින් මේ වගේම රස වීඩියෝ එකක් කරන් ආයිත් ඉක්මනින් මෙන්නම්.